ඔන්න දැන් එක ආයතනයකින් දවසක් චිත්‍ර තරංගයක් ඕගනයිස් කරා. මේ චිත්‍ර තරංගේ මාතෘකාව තමයි සාමය. පීස්. දැන් හැමෝම මේකට චිත්‍ර ඇඳලා. හැමෝම කියන ඔයාලා දන්නවා ඒ රටේ ඉන්න සුපිරිම වැඩ ටික තමයි මේකට අඳින්නේ. මේක ඉන්ටර්නැෂනල් මට්ටමේ එකක්. හරි. එතකොට මේ චිත්‍ර තරංගෙට එක එක જાති චිත්‍ර ඉදිරිපත් වෙලා තිබ්බා. උදාහරණයක් විදිහට චිත්‍ර කීපයක් පෙන්වුවත් එක චිත්‍රයක් තියෙනවා. දැන් ඔයාලට පේනවා. හාසරෝක වගේ ඉර බැහැගෙන යන දර්ශනයක් තියෙනවා. ගඟක් තියෙනවා. කඳු පන්තියක් පේනවා. ඊට අමතරව ගස් වර්ග කීපයක් පේනවා. ලස්සන චිත්‍රයක්. සඳහන් කාලයේ ගඟක් අතර ඉර බැසගෙන යන අවස්ථාව. ඔය වගේ චිත්‍ර කීපයක් මේකට ඉදිරිපත් වෙලා තිබ්බා. හැබැයි මීට වඩා චිත්‍ර ගොඩක් ඉදිරිපත් වෙලා තිබ්බා. මම මේ කතා කරන්නේ ලක්ෂ ගණනක් නිර්මාණ අතරින් අන්තිමටම ඉතුරු වෙච්ච සුපිරිම සෙට් එක ගැන මේ කතා කරන්නේ. හරි. එතකොට දැන් මම ඔය කියපු චිත්‍ර තුන තමයි මෙතන තිබ්බ ප්‍රමුඛම පෙළේ චිත්‍ර ටික. හැමෝම විශ්වාස කරා මේ චිත්‍ර වලින් එකක් තමයි ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ කියලා. හැබැයි ඔන්න දැන් අවස්ථාව ලැබුණා. දැන් ඔය චිත්‍ර තරංගේ ජයග්‍රාහකයා කියන්නේ. දැන් මුළු ඔඩියන්ස් එකම දැන් හැම චිත්‍ර ඇඳපු හැම කෙනෙක්ම සහ චිත්‍ර ඇඳපු හැම කෙනෙකුම ගෙවල් වල කට්ටිය. හැම මුළු රටම ලෝකයක්ම බලන් ඉන්නවා. මොකද්ද මේ චිත්‍ර තරංගේ දිනපු චිත්‍රය? කාගේ චිත්‍රයද දිනු? ජයග්‍රාහකයා සහ ජයග්‍රාහී චිත්‍රය අඳුරගන්න. හැමෝම බලාගෙන ඉන්නවා. දැන් හැමෝගෙම හાર્ට් බීට් එක වැඩි වෙලා තියෙන්නේ. හැමෝම උණුසුම් වෙලා ඉන්නේ. හැමෝම බලන් ඉන්නේ කවුද ජයග්‍රාහකයා සහ කාගේ චිත්‍රයද ප්‍රථම ස්ථානයේ දෙන්නලා තියෙන්නේ කියලා ඇනවුන්ස් කරනවා හැමෝම ඉන්නේ. මිනිස්සු මණ්ඩලයේ අවසාන තීරණය ගත්තා. මිනිස්සු මණ්ඩලයේ අවසාන තීරණය ප්‍රකාශ කරන්නයි යන්නේ. අවසාන චිත්‍රය මොකක් වේද? අවසාන චිත්‍රේ අර පෙන්නපු චිත්‍ර තුනෙන් එකක්වත් නෙවෙයි. ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මේ චිත්‍ර ඇඳපු තුන් දෙනාගේ බලාපොරොත්තු බිඳ වැටුණා. හැබැයි හැමෝම ෂොක් වුණා. මොකද කාටවත් හිතා ගන්න බෑ ප්‍රථම ස්ථානයේ හම්බෙච්ච චිත්‍රය සාමය කියලා පැත්ත පළාතක් ගෑවිලා නැහැ. මොකද ඒකේ තියෙන කුණාටුවක් වගේ. හැමෝම ඇහුවා ගිහිල්ලා. මිනිස් මණ්ඩලයෙන් ඇහුවා. ඔයාලට වැරදිලාද? ඔයාලා වැරදි චිත්‍රයක්ද තෝරලා තියෙන්නේ? මට හිතෙන විදිහට අපිට හිතෙන විදිහට ඔයාලා වැරදි චිත්‍රයක් තෝරලා තියෙන්නේ. මොකද සාමය කියන මාතෘකාව යටතේ තියන්න පුළුවන් චිත්‍රයක් නෙමෙයි ඔයාලා තෝරලා තියෙන්නේ. මේක සාමයක් නෑ. මේක තියෙන කුණාටුවක්. කියලා කට්ටිය ගිහිල්ලා ආව මිනිස් මණ්ඩලයෙන් ඔයාලට වැරදිලා නේද කියලා. මිනිස් මණ්ඩලයේ කට්ටිය hina වෙලා කියනවා නෑ. කාටවත් වැරදිලා නෑ. අපි තෝරලා තියෙන්නේ හරිම චිත්‍රය. මේක තමයි සාමය කියන මාතෘකාවට টොප් එක. මේක තමයි ජයග්‍රාහී සිතුවම. කියලා මිනිස් මණ්ඩලයෙන් කියනවා. ඊට පස්සේ තාම මේ ප්‍රේක්ෂකයන්ගේ සහ මේ තරඟේ බලන් ආපු කට්ටියගේ මූණේ තියෙන චකිතේ ගිහිල්ලා නැහැ. මිනිස් මණ්ඩලයට ඕන වෙනවා මේ චකිතේ නැති කරලා දාන්න. මිනිස් මණ්ඩලය කියනවා පළවෙනි ස්ථානයේ දිනපු චිත්‍රය දිහා බලන්න. හොඳට බලන්න. එතකොට ඔයාලට පේන්නේ මේ චිත්‍රයේ විශේෂත්වය. හොඳට බලන්න. මොකද්ද පේන්නේ? කුණාටුවක් වගේ දෙයක් තියෙනවා. හැබැයි මෙතන විශේෂම පොයින්ට් එක කුණාටුව නෙමෙයි. මෙතන විශේෂම පොයින්ට් එක තමයි අර ගෙදරක් පේන්නේ. අන්නේ ගෙදර දිහා බලන්න. අන්නේ ගෙදර පොඩි ජනේලයක් තියෙනවා පේනවා. අන්නේ ජනේලය ඇතුලේ පොඩි මිනිහෙක් ඉන්නවා පේනවා. ඒ මිනිහගේ මුණ දිහා පොඩ්ඩක් බලන්න. අන්න එතනයි මේ චිත්‍රයේ සැබෑහාරය නිර්මාණය. වටේ තියෙන කුණාටුවක්. සම්පූර්ණයෙන්ම හුළඟ. ගස් ඇකිලෙනවා. ගස් ගැලවෙන්න යනවා. කැළඹිලා යනවා. හැබැයි බලන්න අර මිනිස්සයාගේ ජනේලෙන් එබිලා ඉන්න මිනිස්සයාගේ මුණ දිහා. ඒ මිනිස්සයාගේ මුණේ පොඩි හිනාවක් තියෙනවා. ඒකේ මොකද්ද කියන්නේ? තමන්ගේ වටේ තියෙන පරිසරේ කොච්චර කැළඹිලා ගියත්, කොච්චර දේවල් වෙනස් වුණත්, කොච්චර දේවල් නැති වෙලා ගියත්, මොන දේ තිබුණා, මොන දේ වෙමින් තිබුණා. තමන්ගේ ඇතුලේ සතුට නැති වෙන්නේ නැහැ. තමන්ගේ ඇතුලේ සතුට තමන්ට තියාගන්න පුළුවන්. අන්න ඒක මේ චිත්‍රය කියන්නේ. අන්න ඒකයි සැබෑම සාමය. ඒකයි මේ සාමය කියන මාතෘකාව යටතේ මේ චිත්‍රයම තෝරගත්තේ. මොකද මුළු පරිසරයම කුණාටුවක් වගේ තියෙන මුළු පරිසරයම සාමයක් නැහැ. මුළු පරිසරයම කැළඹිලි සහගතයි. හැබැයි අර මිනිස්සුගේ මුණේ හිනාවෙන් පේනවා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සාමය කොච්චරද කියලා. අන්න ඒක තමයි තමන්ගේ ඇතුලේ තියෙන සාමය තමයි ලොකුම සාමය. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. කුණාටුවක් තියෙන තැනක සාමයෙන් ඉන්නත් පුළුවන් ඇතුලේ. සාමය ඇතුලේ තියාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ 5 star හෝටල් එක සුපභෝගී මන්දිරයක උනා දුකෙන් ඉන්න පුළුවන්. කියන්නේ තමන් ඉන්නේ දුකින් නම් තමන්ගේ වටේ පරිසරය කොච්චර ලස්සන වුණත් මොන දේ තිබ්බත් වැඩක් නැහැ. ඒකම තමයි අනිත් පැත්තට මේ කිවි චිත්‍රේ. තමන්ගේ පරිසරය කොච්චර කැළඹිලි සාගත වුණත් පරිසරයේ මොන දේ වුණත් තමන්ගේ ඇතුලේ සාමය තියෙනවා. කාටවත් අපි වටන්නේ.
ආත්ම විශ්වාසය ගැන හිතුවත් ඕක තමයි. මහත්මා ගාන්ධිතුමා එක තැනක කියලා තියෙනවා කිසිවෙකුට අපගේ ආත්ම විශ්වාසය උදුරාගත නොහැක. ඔවුන්ට එසේ කළ හැකි අප ඒ ඔවුන්ට ලබා දුන්නොත් පමණයි. ඒ කියන්නේ අපි අපේ ආත්ම විශ්වාසය විනාශ කරන්න කියලා අනිත් කට්ටියට පාර කපලා දුන්නොත් දොර ඇරියොත් විතරයි අනිත් කට්ටියට අපේ ආත්ම විශ්වාසය නැති කරන්න පුළුවන්. නැත්තම් මොන දේ වුණත් වැඩෙන්න පුළුවන් තියෙන අන්තිම තැනට වැටුණා. පතුලටම වැටුණා. රොක් බොටම් එකටම යනකම් නැති වෙලා ගියා. තමන් ගැන තමන්ට විශ්වාසය තියෙනවා නම් තමන්ගේ විශ්වාසය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් කාටවත් බෑ තමන්ගේ විශ්වාසය නැති කරන්න. අනිත් කට්ටිය අපේ විශ්වාසය නැති කරනවා නෙමෙයි අපි යාලට අපේ විශ්වාසය නැති කරන්න. ආත්ම විශ්වාසය නැති කරන්න කියන පව එක දීලා තියෙනවා. අපි කාටවත් අපේ ආත්ම විශ්වාසය නැති කරන්න දුන්නේ නැත්නම් කාටවත් නැති කරන්න බෑ. ඒ කරගෙන තියෙන අපිම. මම දැන් ආත්ම විශ්වාසය ගැන කිව්වේ මේ හැමදේම තියෙන සතුට ආත්ම විශ්වාසය දුක සාමය හැමදේම තියෙන්නේ තමන්ගේ ඇතුලේ. ඒක තමයි මට කියන්න ඕන වෙලා තිබ්බේ. වටේ පරිසරේ මොන දේ වුණත් තමන්ගේ හිත කිසිම වෙලාවක කැළඹෙන්න දෙන්න එපා. තමන්ගේ හිත ශක්තිමත්ව තියාගන්න. කොච්චර අමාරු තත්ත්වයක වුණත් තමන්ගේ හිත සාමෙන් තියාගන්න try කරන්න. ඒ try කිරීමම දවසක ඔයාලට ආශිර්වාදයක් වෙනවා. ජීවිතේත් මේ වගේ කුණාටු වෙනවා. ඒ කුණාටු වලට බය වෙන්න එපා. අපි කරන්න ඕනේ මේ කුණාටුව මැද්දේ තව පොඩ්ඩක් ශක්තිය අරගෙන වීරිය අරගෙන මේක අල්ලගෙන ඉන්න එක. කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒකින්ද කුණාටුවත් ස්ථිර නැහැ. කුණාටුවත් දවසක් නැති වෙලා යනවා. හැබැයි අපි ගැම්මෙන් අල්ලන් හිටපු එක අපිට ආත්ම විශ්වාසය වැඩි වෙන නිසා අපිට අපි ගැනම සතුටු වෙන්න හේතුවක් වෙනවා දවසක. එහෙනම් බාහිර පරිසරයේ මොන කුණාටුව තිබ්බත් තමන්ගේ අභ්‍යන්තරයේ සාමය තියාගන්න. දුක හිතන්න හේතු 1000ක් වටේට තිබ්බත් තමන්ගේ ඇතුලේ හිත ඇතුලේ සතුට හදාගෙන ඉන්න ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි වෙන්න ඕනේ.